ආයුබෝවන්. අප ජීවත් වන පෘථිවියේ සුවිශේෂීම ලක්ෂණය තමයි ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය කරන වායුන්, ජලය, සූර්ය ශක්තිය පැවතීම. ඒ වගේම තමයි මේ පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ පෘථිවි පද්ධතිවල සහ පෘථිවි ව්‍යුහයේ විවිධ කොටස් වල අන්තර් සම්බන්ධතා වලින්. ඒ නිසා භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගන්න අපිට පෘථිවියේ සංයුතිය, පෘථිවි ව්‍යුහය ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. පෘථිවි සංයුතියට අනුව ප්‍රධාන උපපද්ධති 4ක් තියෙනවා. ඒ තමයි වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය සහ ජෛවගෝලය. මේ උපපද්ධති අතර අන්තර් සම්බන්ධතා හඳුනා ගන්න පුළුවන්. වායුගෝලීය, ජලගෝලීය, ශිලාගෝලීය පද්ධති එකතු වෙලා තමයි අපේ මේ ජෛවගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ශාක වර්ධනයට අවශ්‍ය පස්ල, ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව, ජලය, සූර්යාලෝකය වගේ දේවල් ශාක වර්ධනයට අවශ්‍ය වෙන බව අපි දන්නවා. ඒ කියන්නේ වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලවල ක්‍රියාකාරීත්වය ජෛවගෝලයේ ශාකවල පැවැත්ම තීරණය කරන බව. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ වායුගෝලය ගැන. වායුගෝලය කියන්නේ පෘථිවිය වටා ඇති විවිධ වායු වර්ග වලින් සමන්විත තුනී වායු ස්තරයක්. වායුගෝලීය සංයුතියේ අඩංගු වන වායු වර්ග වලින් බහුලව අඩංගු වන්නේ නයිට්‍රජන් වායුව. ඊළඟට තියෙන්නේ ඔක්සිජන් වායුව. ඊළඟට ආගන්, කාබන් ඩයොක්සයිඩ්, ඕසෝන් වගේ වායු වර්ග අඩංගු වෙනවා. වායුගෝලයේ ප්‍රධාන වායු වර්ග වලට අමතරව ජල වාෂ්ප, දූවිලි සහ ලවණාංශුත් තියෙනවා. ඒ වගේම තමයි ස්වාභාවික හෝ විවිධ මානව ක්‍රියාකාරකම් නිසා මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු වර්ග වායුගෝලයට එකතු වෙනවා. ඊළඟට අපි බලමු වායුගෝලයේ ව්‍යුහය මොන වගේද කියලා. මේ තියෙන්නේ වායුගෝලයේ ස්තර. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝගෝලය, තාපගෝලය හා බහිර්ගෝලය. පරිවර්තී ගෝලය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 8ක් හෝ කිලෝමීටර් 12ක් පමණ දක්වා ඉහළට විහිදේ. මෙහි ඉහළ සීමාව හඳුන්වන්නේ පරිවර්තී මණ්ඩලය නමින්. අපරිවර්තී ගෝලයේ ඉහළ සීමාව මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 48ක් හෝ කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළට විහිදෙන අතර එහි ඉහළ සීමාව අපරිවර්තී මණ්ඩලය නමින් හඳුන්වනවා. මෙසෝගෝලයේ ඉහළ සීමාව කිලෝමීටර් 80ක් පමණ උන්නතාංශයක් දක්වා විහිදෙන අතර එහි ඉහළ සීමාව හඳුන්වන්නේ මෙසෝ මණ්ඩලය නමින්. තාපගෝලයේ ඉහළ සීමාව කිලෝමීටර් 120ක් වන අතර එය පෘථිවි වායුගෝලයේ ඉහළ සීමාව ලෙස හඳුන්වනවා. පරිවර්තී ගෝලයේදී උන්නතාංශය සමග උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ ඉහළ යන සෑම මීටර් 1000කටම සෙල්සියස් අංශක 6.4කින් උෂ්ණත්වය අඩු වෙනවා. ඒකට කියන්නේ පරිසර පතන ශීඝ්‍රතාවය කියලා. ගොඩක් අයට මේක පැටලෙන්න පුළුවන් තැන. මෙතන ඔයාලට රටාවක් පේනවා නේද? පරිවර්තී ගෝලයේදී උස වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. අපරිවර්තී ගෝලයේදී උෂ්ණත්වය වැඩි වෙනවා. ආපහු අඩු වෙනවා. ආයෙත් තාපගෝලයේදී උසට සාපේක්ෂව උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම පරිවර්තී ගෝලය තුළ තමයි සියලුම කාලගුණ සංසිද්ධීන් ඇති වෙන්නේ. ඒ කාලගුණ සංසිද්ධීන් නම් කරන්න මම මෙතනදී සංකේත භාවිත කරලා තියෙනවා. ඒ අනුව වර්ෂණය, උෂ්ණත්වය, සුළං, ආර්ද්‍රතාවය, පීඩනය, වලාකුළු වර්ධනය තමයි මේ සංකේත වලින් පෙන්වන්නේ. ඒ වගේම ගුවන් යානා පියාසර කරන්නේ මෙහි ඉහළ සීමාවයි. මට නම් ගොඩක් වෙලාවට මේ වගේ සංකේත භාවිතා කරලා සටහනක් හදාගත්තම මතක තියාගන්න ගොඩක් ලේසි. ඔයාලත් මේ වගේ try කරලා බලන්න. ඒ වගේම තමයි ජෛවගෝලයේ පැවැත්මටත් පරිවර්තී ගෝලයේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැදගත්. ඊළඟට අපි බලමු අපරිවර්තී ගෝලයේ ලක්ෂණ. මේ ස්තරයේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි ඕසෝන් ස්තරයේ පිහිටීම. ඒ නිසා ජීවීන්ට අහිතකර සූර්ය කිරණවල අඩංගු පාරජම්බුල කිරණ අවශෝෂණය කරගෙන පෘථිවිය කරා ළඟාවීම වළක්වනවා. ඒ වගේම අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙසට පතිත වන උල්කාශ්ම බොහෝ දුරට මේ ස්තරයේදී දැවී විනාශ වෙනවා. සුපර්සොනික් ජෙට් යානා පියාසර කිරීමත් මේ කලාපයේ දකින්න පුළුවන් තවත් ලක්ෂණයක්. මෙසෝගෝලය තුල ජල වාෂ්ප, වලාකුළු, දූවිලි අංශ නොමැති අතර විද්‍යුත් ක්‍රියාවලින් බහුලව සිදුවන ස්තරයක්. තාපගෝලයේ ලක්ෂණ තමයි දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය ඉහළ අගයක් ගැනීම සහ ඉතා අඩු වායු පරිමාවක් තිබීම.
ඒ වගේම තවත් වැදගත් ලක්ෂණයක් තමයි වායුගෝලයේ අඩුම උෂ්ණත්වය වාර්තා වෙන්නේ මෙසෝගෝලයෙන්. එනම් සෙල්සියස් අංශක -90ක්. ඒ වගේම වැඩිම උෂ්ණත්වයක් ඇත්තේ තාපගෝලයේ. එහි මධ්‍යහ්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 1100ක් පමණ වෙනවා. මේ chart එක ඔයාලට විශේෂ කරුණු මතක තියාගන්න පහසු වෙයි කියලා මම හිතනවා. අපි අද කතා කළ පාඩමට අදාළ පසුගිය වසරවල O level ප්‍රශ්න කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඊට අමතරව මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර දන්නව නම් කමෙන්ට් කරගෙන යන්න. හැමෝටම සුබ දවසක්.